අම්මේ අලුත් අවුරුදු දාවුනා. ඉක්මනට එන්නකෝ. බලාගෙන දුවේ අයියත් එක්ක රතිච්චා එහෙම පත්තු කරද්දි. යමු ළමයි පුණ්‍ය කාලේ නේද? යමු ලෑස්ති වෙන්න. අප්පච්චි පුණ්‍ය කාලේ කියන්නේ මොකද්ද? මේ අහන්නක ළමයි. පුණ්‍ය කාලේ කියලා කියන්නේ ඉස්සර කාලේ වල පළාත්වල ඉන්න කට්ටිය අවුරුද්දට නිවාඩුවට තමයි ගෙදර එන්නේ. ආන්ගේ ආවට පස්සේ නිදහසේ තමන්ගේ පවුල එක්ක පන්සල් ගිහින් ආගමික වතාවත් කරන වෙලාවට තමයි මේ නිදහස් පුණ්‍ය කාලේ කියලා කියන්නේ. හරි එන්න ඉක්මනට අපි යන් ගාලා කියන්නේ. අයියෝ මොන විකාරයක්ද අප්පා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ මොකද පත්තු වෙන්නේ නැහැ. මොන විකාරයක්ද මේක? හැම අවුරුද්දකම වගේ හැම අවුරුද්දකම කියුතු කරන්නේ නැහැ. අද මොකටද කියුතු කරන්නේ? එහෙම තමයි. මේ අවුරුද්ද දුරන්න ඕනේ අපි. ඔයා උතුරන්න. හරි මොනවද? බබා කොහෙන්ද කියුතු කරන්නේ? අනේ මට නම් බෑන්න. ඕක මම විකාරයන්නේ. අයියෝ මේ තාත්තත් එක්ක බෑනේ කි මොනවද කරන්නේ? එන්නකෝ. ආයින මං එන්න. හායි ෆ්‍රෙන්ඩ්ස් අපි කිරි උතුරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ගල් තුනක් තියෙනවා ඊට උඩින් පොඩි මුට්ටියක් තියෙනවා. ඒකට මිල්ක් දාලා තියෙනවා. අපි මේකට යූස් කරන මිල්ක් එක මොකද්ද? ෆ්‍රෙෂ් මිල්ක් බබා. අපි මේකට යූස් කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ඔයාලට මේකට කොකනට් මිල්ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේකෙන් ඕන එකක් යූස් කරන්න පුළුවන්. ඔයාලා ඉතින් කාලෙකින් අපි අම්මිව දැක්කේ නැත්තේ? ඉතින් එහෙනම් අම්මිව පෙන්නන්නම්කෝ.